මේ කොහෙද කියලා දැනගන්න කැමතිද? අද අපි ආවේ බර්නබි විලේජ් මියුසියම් එකට. අද වෙනකොට බර්නබි කියලා කියන්නේ ඉතාමත් ජනාකීර්ණ වගේම බිසි ටවුන් එකක්. ආදිවාසීන්ගෙන් පටන්ගත්ත බර්නබි නගරය අද වෙනකොට සංක්‍රමණිකුත් ඇවිල්ලා ලොකෝ වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා. ඒ කාලේ බර්නබි අද දකින්නේ මේ විදිහට. බර්නබි විලේජ් මියුසියම් කියන්නේ ජස්ට් විලේජ් එකක් නෙවෙයි. ඒක හිස්ටරි රික්‍රියේට් කරපු තැනක්. මේ 1910s වල ගණන් බඩු තියෙනවා මෙතන. මං වගේ ළමයෙක්ට උනත් මෙතනට යන්න පුළුවන්. ඒක හරීම ෆන්. මේ දැන් අපි දකින ලව්ෆාම් හවස් කියලා කියන්නේ ඇත්තටම බර්නබි වල දැනට ඉතිරි වෙලා තියෙන පරණම ඉදිකිරීමක්. ඒ කියන්නේ ඇත්තටම මේක හදලා තියෙන්නේ 1893. සංචාරකයන්ට මේ නිවස ඇතුළට ගිහිල්ලා එක් කොටසේ තියෙන භාණ්ඩය සංරක්ෂණය කරලා තියෙන ආකාරයටම බලාගන්න හැකියාව ලබා දීලා තියෙනවා වගේම සුහදශීලී කාර්ය මණ්ඩලයක් අපිට මඟ පෙන්වන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. අපි මැප් එක බලාගෙන ඩියලේ ගෲප් විච් එක පාස් කරගෙන ආවා කැෆටේරියා එකට. මෙතන ඉඳගත්තාම ගොඩාක් බිල්ඩින්ග්ස් පේනවා. දැන් මෙතන පීස්ෆුලි කෑම එකක් අයිදින්දී එකපාරට ආවා යෙලෝ ජැකට් බග් කෙනෙක්. එයා ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම මෙතනින් අයින් වෙලා වෙන් ටේබල් එකට ගියා. මේක බර්නබි නගරයේ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කරපු ස්ටේෂන් එක. අදටත් මේ බාන්න එක ඇතුලේ ට්‍රෑම් එකක් තියෙනවා. ඉතින් අද මේක ට්‍රාන්ස් කැනඩා හයිවේ එක විදිහට දියුණු වෙලා තියෙනවා. පරණම ස්ටුඩියෝ එකේ අද තියෙන්නේ කෑමවල විකාශනයේ ඩිස්ප්ලේ එකක්. ඉතින් අපිට ඒක මනාව පැහැදිලි වෙනවා එදා ඉඳලා අද දක්වා කෑමවල විකාශනය කොහොමද උනේ කියලා. මේ නගරේ ජීවත් වෙන මුල් පදිංචිකරුවන්ගේ කෑම රටාව කාලයත් එක්ක වෙනස් වෙච්ච විදිය කොහොමද කියලා දැන් හොඳින් අපිට බලා ගන්න පුළුවන්. මේ මියුසියම් එකේ තිබුණ කෑම ටික ස්පින් කරලා එක්කෝ හියර් කරලා එක්කෝ ස්මෙල් කරලා බලන්න පුළුවන්. දැන් මේ තාත්තිමයි කරන විදියට. පර්ෆෙක්ට් ටයිමින්. අපි ෆිල්ම් එක ස්ටාර්ට් කරන වෙලාවටම ආවා. දැන් අපි ගිහිල්ලා ෆිල්ම් එක බලමු. මේ අදපොට මේ කොන්න කපල දෙනවාද? ඔය මෙතන පොටක් ඔය දෙක කපද්ද? thank you. දැන් මොනවද කරන්නේ? හයි thank you. බලමු කොහොමද කැපුව කියලා. හොඳයි. දැන් යමු. අපි දැන් මේ ඉන්න හිල් ස්ට්‍රීට් එකේ ඉස්සරහම තියෙනවා බර්නබි පෝස්ට් එක. අපි දැන් බර්නබි පෝස්ට් එකේ ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද ඇතුළ තියෙන්නේ කියලා. ඇතුළට ගියන් පස්සේ දැක්කේ පරණ උපකරණ පුතාට වගේම අපිටත් අලුත්ම අත්දැකීමක් වුණා.
90s, Vancouver picked up 2 of these in 1995 in 2 of their print shops. And this machine means you don't have to set type because this machine makes type. බලන්න ආසාවම කියපු පාක කැරෝසෙල් එක අද වෙනකොට අන්ඩර් කන්ස්ට්‍රක්ෂන්. ඒ නිසා අපිට බලා ගන්න බැරි වුණා. මෙතන ෆ්‍රෙඩ් බග්න කියලා ඉස්සර මනුස්සයෙක් හිටියා. එයාගේ බ්ලැක් මිස් ෂොප් එක රික්‍රියේට් කරලා මෙතන එකක් හදලා අපිට බලා ගන්න. දැන් මගේ බ්ලැක් මිස් ෂොප් එක. මුලින්ම ජැපනීස් මිනිස්සු මේ රටට ඇවිල්ලා තියෙන්නේ 1800s වල. ඒගොල්ලන් මේ සීටර් රටේ වතුර රත් කරගන්න විදිය හොයාගත්තා. ජැපනීස් සොෆ්ට්වෙයාර් එකට මෙහා පැත්තේ තවත් කොටේජ් එකක් තියෙනවා. ඒ කාලේ දකුණු ආසියාතික රටවල් වලින් මෙහෙට වැඩ කරන්න ආව කට්ටියට කරන ගෞරවයක් විදිහට මෙතන ඇත්තටම මේ ඉදිකිරීම කරලා තියෙනවා. ඒ කට්ටියගේ කැමරාවන් ඒ කාලේ පාවිච්චි කරපු භාණ්ඩ අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අපේ පොඩි කාලෙත් අපිට ගොඩාක් පුරුදු දෙයක් මම දැක්කා. ඒ තමයි මෙන්න මිචිමිනි ලාම්පුව. බර්නබි ෆාම් එකේ අශ්වයන්ගේ ලාඩම් ගන්න වෙන වෙච්ච තැනක් තමයි මෙතන. අද හරිම සෞම්‍ය කාලුණයක්. කාර්මීකරණයත් එක්ක තාක්ෂණය වෙනස් වෙච්ච විදිහ අපිට මෙතන බලා ගන්න පුළුවන් වුණා. මේ තමයි කැනඩාවේ සාම්ප්‍රදායික කලාව. අදටත් ඒ කට්ටිය මේ විදිහට මේක පරිස්සම් කරගෙන තියෙනවා. ඉන්ඩිජිනස් කට්ටිය ගොඩක් මේ ඇනිමල්ස් ලගේ ෆර් ගන්නවා. දැන්ටත් මේ හැට්ස් $1000 වලට විකුණනවා. මේ ගස් අතරින් ඇවිදගෙන යද්දී වචනෙන් පැහැදිලි කරන්න බැරි තරම් පුදුම සැනසීමක් හැඟීමක් ආවා. පරණ වෝටර් ෆවුන්ටන් එකක්. බෙහෙත් සාප්පුව. ජෝර්ජ් රජ්ජුරුවන්ගේ කාලේ ඉස්කෝල ගැන අහලා තිබුණට ඒ විදිහටම මේන්ටේන් වෙන පන්ති කාමරයක් දැක්කේ අද. Finally, I graduated. Bye bye bye. ආයෙත් හම්බෙමු. ආයිබෝවන්.